පස්සේ ආයෙත් අපිට වීඩියෝ ගන්න දෙනවා. ඇත්තට මේ මැයිරලියට යන්න තියෙන්නේ ගම්පහ කොළඹ කළුතර දිස්ත්‍රික්ක පමණයි. නමුත් මේ වැල්ලවාය සෙසු දිස්ත්‍රික්ක වලත් ඇවිල්ලා දෙනවා. මේ අපි පස්සේ මොනවද මේකට කියන්න තියෙන්නේ? දැන් විශාල පිරිසක් අපිට එක දම්බල මේ මැයිරලිය වෙනුවෙන් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් වුණා. විශේෂයෙන්ම මේක අවස්ථාවක් කරගන්නවා. ඒකට අපි ප්‍රවාහන පහසුකම් සපයීමේ හැකියාවක් තියෙනවා. ඔව්. ඒ නිසා අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළා. මේ වැල්ලවාය ආසනයේ සංවිධායක WHM දාපසෙන් විශාල පිරිසක් මම හිතන 600කට ආසන පිරිසක් අද මේ මැයිරලිය වෙනුවෙන් සහභාගී වුණා. ඔව්. මම හිතන්නේ මේ පක්ෂෙන් කියලා තියෙන හැබැයි මේ ගම්පහ දිස්ත්‍රික්කේ කළුතර දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ ගම්පහ මේ කියන්නේ ගම්පහ පළාත් සභාවෙන් විතරයි එන්න කියලා. නමුත් මේ වෙන සෙසු දිස්ත්‍රික්ක වලත් ඇවිල්ලා තියෙනවා. එහෙම සහභාගී වෙන විශාල පිරිසක් පාර්ශ්විකව බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔව්. මම හිතන්නේ ඒ අයට තමන්ගේ වාහනවල ඒ වගේම පුද්ගලිකව බස් වල මුදල් ගෙවලා මේ විදිහට ස්වේච්ඡාවෙන් මේ රැළිය වෙනුවෙන් සහභාගී වෙන විශාල පිරිසක් අද මේ ස්ථානයේ ඉන්නවා. ඔව්. ඔරුමදුවට පච වෙනුවෙන් අපි ඉන්නේ. ඔරුමදුවට පච එළවන පළවෙනි වෙඩිමුරය මේ වෙලාවේ අපි කියනවා කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා. හරි ජය අනිවාර්යයෙන්. දැන් අපිට ආරංචි මේ මැයිරලියට යන්න කියලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ කළුතර දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ අවට අයට විතරයි. ඒකට මේ අවට දිස්ත්‍රික්ක වලත් ඒක දිස්ත්‍රික්ක ලංකාවේ වෙන තැනට යනවා. අපි විතර කරන්නේ අන්න හරි. මේ යන්නේ අපේ මාත්මයා අපි යන්නේ කම්බර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නෙවෙයි. ප්‍රවර්තනව පස්සේ දෙක පාන ප්‍රවර්තනව නෙවෙයි. අපි කම්බර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සමිතියන බලවේගයේ වෙනුවෙන් අපි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපි මේ සහභාගී වෙනවා. පච මදිවට හොරු. පච මදිවට හොරු. මේමයි. වෙනවන්න ආපු අවුරුදු 76ක සාපය ඉවර කරනවා කියලා කියන හොරු පන්නන්න තමයි අපි ආවේ. හැබැයි අවුරුදු 76ක් වෙනේ හොරන් කරපු කියලා ජනතා විද්‍යාලය මාලිමාව කිව්වට ඒ 76 වාපෙක අවුරුද්දක් තුළ ඇමතිවරු දෙන්නෙක් මේ ගේම් එක ගහලා අපි අපේ රටේ ජනතාව මම්මුලා කරලා ජනතාව අසරණ කරලා තියෙනවා. අපි එන්නේ කම්බර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට වැල්ලවාය ආසනයේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ උත්තර පාලි සභාවේ රාජිත තතුරංග ඒ වගේම WHM ධර්මසේන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් තමයි මෙතනට එන්නේ. හරි. එතකොට මේ දැන් වෙලාව දවල් 12යි. මම මේ වුණත් මාලිගාවත් මහජන ක්‍රීඩාංගණයට පිරී ඉදිරියලා ගිහිල්ලා. දැන් අතන අපිට අතුලට යන්න පුළුවන් ඒත් දන්නේ නැහැ මේ තත් යනවා. අපි අතුලට ගියත් නැතත් අපි මාලිගාවත් පිරී සිරිසෙන ක්‍රීඩාංගණයට යන්නේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී WHM ධර්මසේන මැතිතුමා ඒ වගේම සමගි ජන බලවේගයේ මාලිකාම් අනිත් බතුමන රජතුමාගේ ඒ වගේම උත්තර පාලි සභාවේ රාජිත තතුරංග මහතාගේ නායකත්වයෙන්